ඈත ප්‍රාගිතිහාසයෙන් පටන් පරිසරය තමයි මානවයාගේ හැසිරීම වලට තාක්ෂණයට සංස්කෘතියට වැඩි හරියක් බලපෑම ඇති වුණේ. මානවයාට තාක්ෂණයක් තිබුණේ නැහැ පරිසරය වෙනස් කරන්න. පරිසරය ඉතාමත් බලවත්. අපේ තාක්ෂණය දුර්වල නිසා. දැන් කාර්යය තමයි පරිසරය අපි යටත් කරගෙන තියෙන තාක්ෂණයෙන්. අපේ තාක්ෂණය දියුණු වෙනත් එක්කම ඒ කාලේ ඒ හැකියාව තිබුණේ නැහැ. ඒ නිසා අපේ සිද්ධාන්තයට අපි තෝරාගත්තේ පරිසරයේ මානවය අතර තිබිච්ච හුවමාරුව. මානවයාගේ පරිසරයට පරිසරයේ මානවයට බලපෑම ඇති වුණේ කොයි ආකාරයකටද කියලා සැලකීම තමයි අපේ සිද්ධාන්තය හැටියට තෝරාගත්තේ. මෙම වැඩසටහන යටතේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ තියෙන ප්‍රධාන ගල්ලෙන් විශේෂයෙන්ම කුරුවිට බඩදඹලෙන කිතුල්ගල බෙලිලෙන හා හොරණ පහයිල්ලෙන යන ප්‍රධාන ගල්ලෙන් වල මෙතෙක් ලබාගෙන තිබුණු තොරතුරු අලුත් කිරීම එහෙම නැත්නම් යාවත් කාලනය කිරීමේ වැඩසටහන. මේ වැඩසටහන සඳහා මෙතෙක් 2000 වෙනකොට ලෝකයේ තිබුණු දියුණුම කැණීම් ක්‍රමවේදයන් හා විශ්ලේෂණ ක්‍රමයන් ඉතාමත් සාර්ථකව යොදාගත්තා. මේ සඳහා ලෝකයේ විවිධ රටවල පරීක්ෂණ ආයතන සමග ඒකාබද්ධව සහයෝගයෙන් කටයුතු කරලා මේ පරීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ලෙන් කැණීමට බැස්සේ අපේ ගවේෂණ ප්‍රතිඵල අනුව වැදගත් ලෙන් 3ක් අපි තෝරාගෙන තිබුණා. එකක් තමයි කිතුල්ගල බෙලිලෙන, අනික තමයි කුරුවිට බටදොඹලෙන, අනික තමයි බුලත් සිංහල පායෙන් ලෙන. අපි ආරම්භ කරුවේ 1978 කිතුල්ගල බෙලිලෙනින්. මම කැණීම් ඒකේ අධ්‍යක්ෂ හැටියට හිටියේ. කැණීම් සේරම සියල්ලක් මගේ පාලනය යටතේ තිබුණේ. WH විජේපාල මහත්මයා පොරාද දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කාලේ කැණීම් මන්ත්‍රී භාරව ඔහුගේ නිබන්ධනයේට ඒ දත්ත සියල්ලක්ම භාවිතා කෙරුවා. ඊටම මේ සාර්ථක වුණා ඒ කැණීමේ ප්‍රතිඵල අර බලාපොරොත්තු වුණා වාගේම පැවැත්ම හොඳයි. බූන්දලින් අපිට හම්බුනේ අදින් වසර 1,50,000ක් තරම් පැරණි හෝමෝ සේපියන් මානවයාට අයිති සාධක. පතිරාජවලදී ඒක අවුරුදු 78,000ක් තරම් පැරණි මෑත ඉතිහාසයට අයිති වුණා. එතනින් පාහියන් ලෙනට එනකොට අවුරුදු 48,000ක් තරම් පැරණි මානව හා ජනාවාස සාධක අපිට හම්බ වෙනවා. ඊළඟට අපිට කිතුල්ගල බෙලිලෙනට එනකොට ඒක අවුරුදු 27,000ක් 18,000ක් තරම් මෑත කාලයට අයිති වෙනවා. කිතුල්ගල බෙලිලෙන ගුහා කිහිපයක්ම තිබෙනවා. ඒකේ කැණීම් වලවලුත් කිහිපයක් තිබෙනවා. උඩින් තියෙන කැණීම් වලේ කැණීම් කටයුතු සිද්ධ කළත් සාධක හමු වුණේ නැහැ. නමුත් පහතින් තියෙන කැණීම් වලවල් වලින් මානව සාධක සහ ජනාවාස සාධක කියන දෙකම හම්බ වුණා. මේ වගේම පැහැදිලි වෙලා තියෙනවා ඔවුන් පහත රට තෙත් කලාපයෙහි දීර්ඝ කාලයක් ජීවත් වූ බව. මානවයාගේ ජීවන පැවැත්මට අවශ්‍ය මූලික සාධකයක් තමයි පානීය ජලය. කිතුල්ගල බෙලිලන මස්තකයෙන් ඇදහැරෙන පිරිසුදු ජල ධාරාව පහත් බිම් දක්වා ගමන් කරන විට කුඩා දොළ පහරක් නිර්මාණය වෙනවා. මේ දොළ පාර ප්‍රාග් ඓතිහාසික මානවයා මෙම ස්ථානයේ දිගු කාලයක් වාසය කිරීමට ලොකු පෙළඹවීමක් ඇති කළා. එක පැත්තකින් පිරිසුදු පානීය ජලය ඔවුන්ට සැපයූ මේ දොළ පහර අනික් අතින් ආහාරය සඳහා මිරිදිය මසුන් දායාද කළා. දැන් අපි කතා කරන්නේ කිතුල්ගල බෙලිලෙන ආශ්‍රිතව ජීවත් වෙච්ච ආදි මානවයා පිළිබඳවයි. මේ මානවයා දියුණුවෙන් හා තාක්ෂණයෙන් ඉහළ ශිලා මෙවලම් භාවිත කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සත්තුන්ගේ ඇටකටු වලින් හදාගත්ත විවිධ ආයුධත් භාවිත කරලා තියෙනවා. එසේම මේ මානවයා සාමූහික වශයෙන් කණ්ඩායම් වශයෙන් ජන සමූහයක් වශයෙන් ජීවත් වෙච්ච බවත් අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒට ප්‍රමාණවත් සාධක තියෙනවා. මෙම බෙල්ලෙනේ අදින් වසර 30,000ක් 5000ක් අතර කාලයේදී ජීවත් වෙලා තියෙන්නේ අපි වගේ ශාරීරික ලක්ෂණ ඇති නූතන මානවයා.
මෙම නූතන මානවයාට අපි ශ්‍රී ලංකාවේදී කියන්නේ බලංගොඩ මානවයයි කියලා. මෙම මානවයා පහතරට තෙත් කලාපේ නිවර්තන වර්ෂා වනාන්තර පරිසරයට ඉතාම සාර්ථකව අනුගත වෙලා ජීවත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ පරිසරයේ තියෙන සතුන්, ශාක, පළවැල පරිභෝජනය කරලා තියෙනවා. කිතුල්ගල බෙලිලන පුරාවිද්‍යා ස්ථානයේ ඉතාම සුවිශේෂී කරුණක් මතුවෙනවා පර්යේෂණ මගින්. විශේෂයෙන්ම මෙම පරිසර කලාපය පිළිබඳව සුවිශේෂී දත්ත ප්‍රමාණයක් හම්බ වෙනවා. එහෙම නැත්නම් මේ පරිසරයේ වෙනසක් වෙලා නැහැ. මීට වසර 30000 සිට අද දක්වා වර්තමානයේ දක්වාම විශාල වෙනසක් සිදු නොවූ බවට උ සාධක නැත්නම් මේ පරිසරයේ ඉතාම සංවේදී ගස්කොළු බෙල්ලා අදටත් ජීවතුන් අතර සිටිනවා. ඒ වගේම මේ කැණීම් කරපු පසිස්තර සියල්ලගෙන් පාහේ මේ ගස්කොළු බෙල්ලා අනුභව කරපු බවට හෝ භාවිතයට ගත් බවට උ සාධක හම්බ වෙනවා. ඒකත් එක්ක අද පරිසරයේදී ගස්කොළු බෙල්ලන් දක්නට ලැබෙනවා. මේ කරුණෙන් අපට ගම්ම්‍ය වෙන්නේ මෙම පරිසර කලාපේ නැත්නම් පහතරට නිවර්තන වැසිවනාන්තර කලාපේ මේ කිතුල්ගල ආශ්‍රිත කලාපේ පරිසරයේ විශාල වෙනසක් වෙලා නැහැ කියන එක මෙයින් ඔප්පු වෙනවා. ප්‍රාග් මානවයාගේ අන්තර්කලාපීය සම්බන්ධතා විමර්ශනය කරලා කරුණු සොයා ගැනීම හරිම වැදගත්. මෙවැනි ගුහාවල සිදු කළ පර්යේෂණ වලින් තහවුරු කරගෙන තිබෙනවා මුහුදු ආශ්‍රිත ආහාර ඔවුන් භාවිතා කර ඇති බව. ඒ ඔස්සේ තහවුරු වෙනවා මොවුන් රට අභ්‍යන්තරයේ ජීවත් වුවත් ඈත මුහුදු බඩ ප්‍රදේශ සමග ගනුදෙනු සිදු කොට ඇති බව. ඒත් එක්කම මුහුදු ආශ්‍රිතව වාසය කළ තවත් ජන කණ්ඩායම් එක්කත් ගනුදෙනු තිබුණද කියලා සොයා බලන එක පුරාවිද්‍යාඥයන්ගේ වගකීමක්. ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් වැදගත් කිතුල්ගල බෙලිලන පුරාවිද්‍යා ස්ථානයේ ආශ්‍රිතව මීට පෙර කැණීම් අවස්ථා ගණනාවක සිදු වෙලා තියෙනවා. ලංකාවට වතුවගාව පැමිණීමත් එක්කම මෙම ස්ථානයේ ආශ්‍රිතව තිබූ යම්කිසි පස්තට්ටු ප්‍රමාණයක් විතන් වෙලා එළියට ගිහිල්ලා තියෙනවා. ඒ හරහා විශාල තොරතුරු ප්‍රමාණයක් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව මීට අවුරුදු 64කට කලින් මෙම ස්ථානයේ ආශ්‍රිතව භික්ෂුන් වහන්සේලා මේ සංඝාවාසයක් විදිහට පවත්වාගෙන ගොස් තියෙනවා. ඒ හරහා යම්කිසි තොරතුරු ප්‍රමාණයක් එම භික්ෂුන් වහන්සේලාගේ නොදැනුවත්කමින් මේ ස්ථානයෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. මෙතන මේ දැනට සිදු කරලා තියෙන පර්යේෂණ අවසානම පර්යේෂණ නෙවෙයි. මෙම ස්ථානයේ පර්යේෂණ කරපු විද්වතුන් කැණීම් වලවල් බැමි බැඳලා සුරක්ෂිත කරලා තියෙන්නේ. අනාගත පර්යේෂකයන්ට එහි ඊළඟ පියවරවල් වලට යන්න අවකාශය සලසා දීමක් වශයෙන්. තාක්ෂණය දිනෙන් දින ලෝකේ අලුත් වෙනවා. පුරාවිද්‍යාව භාවිතයට ගන්නේ ලෝකයේ තියෙන නවීනතම තාක්ෂණය. අනාගත පර්යේක්ෂකයෝ දැනට නතර කරලා තියෙන තැන ඉඳන් අලුත් පර්යේක්ෂණ සිද්ධ කරලා එළ වංශ කතාවට අලුත් පරිච්ඡේදයක් එකතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ හරහා මෙම කිතුල්ගල බෙලිලන පුරාවිද්‍යා ස්ථානයේ ආග ඓතිහාසිකයෙකුගේත් මුල් ඓතිහාසිකයෙකුගේත් අතර පවතින පරිවර්තීය අවධියක් අපට අහිමි වෙලා තියෙනවා. කෙසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වරින් වර සිදු කරන ලද කැණීම් හරහා විවිධ තොරතුරු ප්‍රමාණයක් අපට රටට අනාවරණය කරලා තියෙනවා. ඒ හරහා ඉතිරි නැත්නම් අනාගත පරපුර වෙනුවෙන් යලිත් පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය භූතලය ඉතුරු කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ ස්ථානයේ ආශ්‍රිතව දැමි සකසා ඉතාමත් ආරක්ෂිත ආකාරයට අනාගතයේදී පර්යේෂණයක් සිදු කරනවා නම් එම පැතිබැම්මක් ඉවත් කර නැවත එම පැතිබැම්ම හරහා ඉතිරි පර්යේෂණ කටයුතු සිදු කිරීමට අවස්ථාව සලසලා දීලා